පොසොන් පොහොය බුදුදහම ලංකාවට පැමිණි පොහොය දිනය ලෙස සලකා උත්සව පැවැත්වීම ආරම්භ වුණේ කවදාද? 1640 සිට කන්ද උඩරට එලිමහන් සිරකරුවෙකු ලෙසට අවුරුදු 20ක් ජීවත් වුණ බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස් 1681 දී තම අත්දැකීම් දකින්නට හා අසන්නට ලැබුණු දේ මත ලියා පළ කළ ග්‍රන්ථයට අනුව සිංහලයන් පොසොන් මස බුදුදහම ලංකාවට පැමිණි පොහොය ලෙස සලකා උත්සව පැවැත්වූ බවට තම 20 අවුරුදු ජීවිතය තුළ දැකපු බව එම ග්‍රන්ථයේ 3 වන කොටසේ වන්දනාවන් සහ ආගමික උත්සව සඳහා වෙන්වන 4 වන පරිච්ඡේදය යටතේ සඳහන් කර නොමැත. ලෝක උරුමයක් වන මහා වංශයේ 5 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ. බුදුන් වහන්සේ පිරිනිවී අවුරුදු 100ක් යනතෙක් ජම්බුද්වීපයේ හෙවත් දඹදිව තේරිවාදී බුදුදහම පමණක් පැවති බවත්, ඉන්පසුව රේවත මහා තෙරුන්ගේ මූලිකත්වයෙන් දෙවන ධර්ම සංගායනා කොට නිග්‍රහයට පත් වූ දස එකපවස්තුන් කැපයයි කියා කටයුතු කළ ඒ පාපී භික්ෂූන් මහා සංගීත නම් වූ ආචාර්යවාදයක් පවත්වන්නට යෙදී තිබේ. බුදුන් පිරිනිවී අවුරුදු 218ක් වන විට මෙසේ මහායාන සහ තේරවාදී ලෙසට ප්‍රධාන නිකායන් 6ක් ජම්බුද්වීපයේ පැවති අතර ලක්දිව ධම්මරුචිකයෝය, සාගලිකයෝය යනුවෙන් නිකායන් 2ක් පැවති බව සඳහන් වේ. මේ අනුව 3 වන සංගායනාවෙන් පසුව මහින්ද මහ තෙරුන් ලක්දිවට පැමිණෙන්නේ එවකට ලක්දිව පැවති බුද්ධ ශාසනය 3 වන සංගායනාව අනුව ශුද්ධ කළ බුදුදහමට අනුව ශුද්ධ කිරීමටය. ඒ අනුව එය බුදුදහම ලක්දිවට පැමිණීම නොව බුදු සමයේ සිටම බුදුසසුන ලක්දිව පැවතී තිබුණු බවට මෙය සාක්ෂියකි. ජම්බුද්වීපයේ හෙවත් දඹදිව හා ලක්දිව එදා මේ ශ්‍රී ලංකාව තුල පැවති වෙනම භූමි ප්‍රදේශ දෙකකි. මේ බව මේ වන විට නිශ්චිත සාක්ෂි සාධක අනුව තහවුරු කර ඇත. බ්‍රිතාන්‍ය අටත් විජිත නිලධාරීන් විසින් සිදු කරන ලද ඉතිහාස විකෘතිය අනුව මහින්ද මහ තෙරුන්ගේ පොසොන් මස ලක්දිවට වැඩමවීම ලංකාවට බුදුදහම ලැබුණු පොහොය ලෙසට සාවද්‍ය ලෙස අර්ථ ගන්වා ඇත. පසුව මෙම විකෘතියට රැවටුණු මෙරට භික්ෂූන් වහන්සේලා සහ සම්මත උගතුන් එම විකෘතියට අනුගත වෙමින් මේ ශ්‍රී ලංකාවට සියලුම සભ્યත්වයන් සහ උසස් සංස්කෘතියක් ලැබුණේ මහින්දා ගමනින් පසුවයයි මුසාබස් දොඩමින් රටේ ජනතාව මුලාවට පත් කර තිබේ. ඒ සමගම ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සඳහා සිද්ධීන් සොයමින් සිටින ඇතැම් ව්‍යාපාරිකයන් සහ පාපී භික්ෂූන් මෙය තවත් ධනය උපයාගත හැකි මෙවලමක් බවට පත් කරගෙන ඇත. මහින්දා ගමනේ සැබෑ අරුත වන දහම සහ භික්ෂූන්ගේ විනය පිරිහි ඇතනම් එය නැවත ශුද්ධ කොට ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම යටපත්ව ඇත. මෙම වැරදි සම්ප්‍රදායන් බැහැර කොට සැබෑව මත පිහිටා කටයුතු කිරීමට සියලුම බෞද්ධයන්ගේ ප්‍රඥාව පහළ වේවායි ප්‍රාර්ථනා කරමි.